Hello friends, ඉතින් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්න SLD ලා Arduino and Creation YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ breadboard එක ගැන. ඉතින් අද අපි breadboard එක වැඩ කරන්නේ කොහොමද? breadboard එකක් හදලා තියෙන්නේ මොකටද? breadboard එකෙන් කොහොමද වැඩ කරන්නේ? breadboard එකේ Arduino board එක දෙකම එකට එකතු කරලා practical එකක් අද කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඔයාලට බලන්න ඕන අපි subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ breadboard එකේ breadboard එකක් හදලා තියෙන්නේ මොකටද? ඉතින් ඔයාලා හිතුවා breadboard එකක් හදලා තියෙන්නේ මොකටද? අපිට නිකන් පාසලා හදන්න පුළුවන්. ඉතින් මෙහෙමයි. ඉතින් ඔයාලා හිතන්න ඔයාලා IC එකක් ගන්න. ඉතින් ඒ IC එක අරගෙන ඔයාලා IC බේස් එකක් නැතුව ඔයාලා පාස්සනවා. පාස්සුවාට පස්සේ IC එක පිච්චෙන්න පුළුවන් එන වෝල්ටේජ් එකට බවුත් එකේ. ඉතින් ඒක බලකවා ගන්න තමයි මේ breadboard එක හදලා තියෙන්නේ. මේ breadboard එකේ තියෙන holes වලට මම ඔයාලට ඇදලා පෙන්නන්නම් ඒ holes. මෙන්න මෙතන මේවයි තියෙන මේ holes වලට අපිට කනෙක්ට් කරන්න පුළුවන් components. අන්න එහෙම කනෙක්ට් කළා අපිට ඒවා එකට එකතු කරගන්න පුළුවන්. එහෙම වුණාම අපිට පාසන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒක පාසන්න නැතුව මේකේ තියෙන connections හරහා ඒක වැඩ කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන breadboard එකේ power rail එක. ඉතින් ඒකෙන් තමයි current එක ලබා දෙන්නේ. ඉතින් ඒවයි connections මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම එකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ circuit area එක. මේ circuit area එකේ connections යන්නේ මෙන්න මේ අතට. මෙන්න මේ අතට තමයි connections යන්නේ. කොහොමවත් වෙලාවක මේ අතට connections යන්නේ මේ breadboard එකේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මෙන්න මෙතනින් එහාට මේ මං අඳින්නේ මෙන්න මෙතනින් එහාට මේක මෙහෙම ගියොත් මෙතනින් එහාට ඔහොම යන්නේ නැහැ. මෙහෙම විතර යන්නේ. මෙතනින් නතර වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන ඉඳලා යන්නේ. අන්න එහෙම තමයි breadboard එකේ connections යන්නේ. මේ දෙපැත්තෙම power rail දෙකක් තියෙනවා. අපි හරියටම connections බලන්න යමු. මම මේ ටික delete කරගන්නවා. ඉතින් හරියටම connections බලන්න ගියාට පස්සේ මේ තියෙන connections. ඉතින් මං කිව්වා වගේ අර circuit area එකේ තියෙන්නේ මේ පැත්තට. මෙතනින් එහාට connections ගිහිලා නැහැ. මේ තියෙන power rail එක. power rail එකේ මේ පැත්තට කෙලින්ම ඔක්කොම connect වෙලා තියෙනවා. ඉතින් මම අද explain කරන්න හිටියේ මේ ටික විතරයි. ඉතින් අපි යමු practical එකට. හරි friends, ඉතින් මම තින් එක කැඩලා ලගුණා. ඉතින් මේ breadboard එක ඉස්සෙල්ලාම ගන්න ඕන. හරි breadboard එක ගත්තා. එහෙනම් ඊළඟට අපි Arduino board එකක් ගන්න ඕන. හරි Arduino board එකක් ගත්තා. ඊළඟට මම practical ගන්න LED 4ක් ගන්නවා. ඉතින් පළවෙනි LED එක හරි. දෙවෙනි LED එක ඒකත් හරි. තුන්වෙනි LED එක ඒකත් හරි. හතරවෙනි LED එක ඒකත් හරි. ඉතින් දැන් resistors දාගන්න ඕන. ඉතින් මම resistors set කරගන්නවා. හරි ඒකට දාන්න ඕන 230 ohm දානවා මම. 230 ohm. හරි. ඊළඟට හැම බල්බ් එකකට මේ resistors දාගන්න ඕන. දෙවන බල්බ් එකේ resistor එක 230 ohm. තුන්වෙනි බල්බ් එකේ resistor එක ඒකත් 230 ohm. හතරවෙනි බල්බ් එකේ LED එක ඒකත් 230 ohm. හරි අපි wires connect කරමු. මම හැම බල්බ් එක දැන් වයර් එකේ පාට මාරු කරගත්ත කළු වලට හැම බල්බ් එකේම මම රින ලයින් එකට කනෙක්ට් කරනවා. පළවෙනි බල්බ් එකේ රින කනෙක්ට් කරගත්තා. දෙවෙනි බල්බ් එකේ රිනත් කනෙක්ට් කරගත්තා. හරි. තුන්වෙනි බල්බ් එකේ රිනත් කනෙක්ට් කරගන්න ඕන. හරි. දැන් හතරවෙනි බල්බ් එකේ අවසන් බල්බ් එකේ රිනත් කනෙක්ට් කරගත්තා. හරි. ඊළඟට රෙඩ් වලට දාගත්තා. ධන මේවා කරන්න. හරි රෙඩ් වලට දාගත්තා. දැන් පොසිටිව් Arduino board එකේ පින් වලට කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි LED එක ගන්න ඕනේ ඉස්සෙල්ලා.
පළවෙනි LED එකේ වයර් එක අරගෙන පළවෙනි පින් එකට කනෙක්ට් කරන්න ඕන. හරි පළවෙනි පින් එකට සෙට් කරා. දැන් දෙවෙනි LED එකේ පින් එක දෙවෙනි පින් එකට කනෙක්ට් කරන්න ඕන. ඔහේ කොහෙද යන්නේ? ඒකත් හරි. දැන් තුන්වෙනි LED එකේ පින් එකේ වයර් එක තුන්වෙනි අල්ලන බෝඩ් එකේ තුන්වෙනි පින් එකට කනෙක්ට් කරන්න ඕන. හරි. හතරවෙනි LED එකේ පින් එක හතරවෙනි පින් එකට කනෙක්ට් කරන්න ඕන. හරි. ඉතින් අපි ඊළඟට කෝඩින් පාර්ට් එකට යනවා. එහෙනම් අපි යමු කෝඩ් පාර්ට් එකට. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි කෝඩ් පාර්ට් එකට ගියොත් අපි මෙතනින් ටෙක්ස්ට් වලට යන්න ඕන. ටෙක්ස්ට් වලට ගිහින් කන්ටිනියු දෙන්න ඕන. ඉතින් මම කියලා දුන්නා පින් වර්ඩ් සෙටප් ඒව ගැන මම ගිය කලින් එපිසෝඩ් එකේදී කියලා දුන්නා. ඉතින් මම අද ඒව කියලා දෙන්න යන්න. ඉතින් මම මේ ටික කට් කරගන්නවා. හරි. ඉතින් මම මෙතන පින් ටික හඳුන්වා ගන්නවා. පින් මෝඩ් වරහනක් දාලා එක අවුට්පුට් කියලා දාන්න ඕන. අවුට්පුට් කියලා දාද්දී කැපිටල් වෙන්න ඕන. සේරම අකුරු කැපිටල්. හරි ඊළඟට වරහන වහගෙන සෙමිකෝලන් එක දාන්න ඕන. ඊට පස්සේ මම මේක කොපි කරගන්නවා. හරි. මේක කොපි කරගන්නවා. Ctrl C දීලා කොපි කරගන්න පුළුවන්. ඊළඟට මම එන්ටර් කරලා පින් මෝඩ් වන්න අවුට්පුට් එන්ටර් කරලා Ctrl V ප්‍රෙස් කරනවා. එතකොට ආයි ඒක කොපි වෙනවා. මම ඒ වගේ හතරක් ගන්නවා. මම LED හතරක් දාපු හින්දා ඉස්සෙල්ලා පළවෙනි LED එක හරි. ඊළඟ දෙවෙනි එකේදී දාන්න ඕන 2 කියලා. තුන්වෙනි එකේ දාන්න ඕන 3 කියලා. හතරවෙනි එකේ දාන්න ඕන 4 කියලා. හරි. ඒක අපි void loop එකට ගියහම මෙතන අපි දාන්න ඕන digital right පින් එක දාන්න ඕන 1 කමාවක් හයි කියද්දිත් සේරම අකුරු කැපිටල් වෙන්න ඕන. හරි. වරහන් වහගෙන සෙමිකෝලන් එක දාගන්නවා. ඊළඟට කොච්චර පත් වෙනවද කියලා ඩිලේ වරහනක් 1000යි. 1000 කියන්නේ එක තප්පරයක් සෙමිකෝලන් එක දාගන්නවා. I digital right 1 පළවෙනි පින් එක low කියන්නේ ඔෆ් කරන්න. ඒක දාලා සෙමිකෝලන් එක දාලා වරහන් දාලා සෙමිකෝලන් එක දානවා. ඉතින් මම මේක කොපි කරගන්නවා. හරි. මම එන්ටර් කරගෙන Ctrl V දීලා කොපි කරගන්නවා. ඒ වගේ හතරක් කොපි කරගන්න ඕන. 3යි 4යි. හරි මම හතරම කොපි කරගත්තා. දැන් මේ දෙවෙනියට කොපි කරගත්ත එකේ දෙවෙනි පින් එක කියලා දාන්න ඕන. මේක තියෙන තැන් වලට 2 දාන්න ඕන. හරි. දැන් මේ තුන්වෙනි එකේ එක තියෙන තැනට 3 දාන්න ඕන. හරි. මෙතන හතරවෙනි එකේ එක තියෙන තැනට 4 දාන්න ඕන. හරි. ඉතින් කෝඩ් එකේ මෙච්චරයි. ඉතින් අපි කෝඩ් එක රන් කරලා බලමු. මෙතන රන් කරන්න ඕන ස්ටාර්ට් සිමියුලේෂන් දෙන්න ඕන.
බලමු. මෙතන පොඩයින තැන රින දීලා නෑනේ අපි. තැන රින කනෙක්ට් කරන්න ඕන. හරි. දැන් අපි ස්ටාර්ට් සිමුලේෂන් දෙමු. pin mode 1 output මේ 1 කියලා තියෙන තැනට අපි දෙමු. එතනයින මෙතන 1 කියන තැනට අපි පස්වෙනි පින් එක දෙමු. මෙතන 5ට දෙන්න ඕන. 5 දෙමු මෙතනට. පස්වෙනි පින් එක. හරි. අපි මෙතන LED එකේ පළවෙනි පින් එක තියෙන තැන එක 5ට දාමු. හරි. දැන් අපි ස්ටාර්ට් සිමුලේෂන් දෙමු. මෙතන වහලා output අපි දෙන ස්පේස් එකක් තියගමු. ස්ටාර්ට් සිමුලේෂන් ඔෆ් කරගත්තා. එතයි ආයි බලමු. තන එහෙම වෙන්නේ කෝඩ් එක නම් හරි. 5යි pin mode 5 output මේ ටික ඩිලීට් කරගමු බලමු. දැන් අපි කෝඩ් එක රන් කරලා බලමු. pin mode 5 output ඇයි එහෙම කෝඩ් එක හරිනේ. pin mode void setup වල ඒකත් හරි void log දැන් හරි. කට් වුණානේ. ආයෙත් එතනටම ගිහලා පෙන්නන්න. මෙතනින් ඉතින් දිස් දෙන්න ඕන. ඊට පස්සේ ආයෙත් යනවා. හරි. අපි ස්ටාර්ට් සිමුලේෂන් දෙමු. හරි මේ බලන්න. මේ බල්බ් ඉස්සෙල්ලා පත් වෙනවා. ඊට පස්සේ මේක, ඊට පස්සේ මේක, ඊට පස්සේ මේක. පළවෙනි එක පත් වෙනවා තප්පරයක් ඉන්නවා. ආයෙත් දෙවෙනි එක පත් වෙනවා තප්පරයක් ඉන්නවා. නැත් තුන්වෙනි එක පත් වෙනවා තප්පරයක් ඉන්නවා. අන්න එහෙම තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මම බ්‍රෙඩ් බෝඩ් එකත් එක්ක ප්‍රැක්ටිකල් එක මෙහෙම තමයි හිතුවේ. ඔයාලා බලන්න. මෙන්න මෙතන පින් එකේ ඉඳලා මෙන්න මෙතන පින් එකට කනෙක්ට්. මම එතනට රෙසිස්ට් එක හයි කරලා මෙතනට ගත්තා. ඒ ගත්තේ මෙන්න මෙතන මැද තියෙන දාරයකට කනෙක්ට් වෙන්නේ නැති හින්දා තමයි එහෙම ගත්තේ මම. ඊට පස්සේ මම තාම මේක බලන්න. මම මෙතනට රින කනෙක්ට් කරා මේ සේරගෙම රින ලයින් එක. ඊට පස්සේ මම මෙතනින් තමයි මේ රින ලයින් එකේ අනිත් මේවෙත් ගත්තේ. අන්න එහෙම තමයි මම බ්‍රෙඩ් බෝඩ් එකේ ප්‍රැක්ටිකල් එක ආඩුයිනෝ එකේ ලොකු ප්‍රැක්ටිකල් එකක් දෙකම කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.